25කට විතර කාලයක් වසාදමා තිබුණා. මේ තුන්තොට මන්සන්දියේ පිහිටි වරකාපල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් දේපලක් විදිහට තිබුණා. මේ පැරණි ගොඩනැගිල්ල අලුත් මුහුණුවරක් අරගෙන මේ ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සපයා ගන්න පුළුවන් මධ්‍යස්ථානයක් ආයතනයක් බවට පත් කරන්න අද තුන්තොට මිනි මාර්ට් ආයතනය ආරම්භ වෙලා තියෙනවා. ඉතින් අපේ කොට්ටාසේ ප්‍රාදේශ සභා මන්ත්‍රී අරුණ ශාන්ත සහෝදරයාගේ පැත්තේ මතු වුණා. මොකද මේ දදිගම ආසනයේ අපේ ආණ්ඩුවේ සංවිධායකයා විදිහට මම හොඳටම දන්නවා මේ ප්‍රදේශයේ ඉතාම සක්‍රිය තරුණ පිරිසක්, තරුණිය පිරිසක් වගේම වැඩිහිටියන් දෙමාපියන් පිරිසක් අපිත් එක්ක පහුගිය කාලේ මේ සමාජ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වුණා. ඔවුන්ගේ තිබුණ ප්‍රධානම ඉල්ලීම බවට පත් වෙලා තිබුණේ, පළවෙනි ඉල්ලීම බවට පත් වෙලා තිබුණේ වසා දමා තියෙන තුන්තොට මන්සන්දියේ තියෙන මේ සමුපකාර කඩය අලුත් කරලා මොඩිෆයි කරලා අපිට මිනි කෝප් සිටි එකක් විදිහට සකස් කරලා දෙන්න කියන ඉල්ලීම තමයි තිබුණේ. ඒක තමයි කොට්ටාස සභාව. ඒ කියන්නේ අපි ජාතික ජන බලවේගයේ විදිහට කොට්ටාස සභාව ගම්මට්ටමින් පිහිටවගෙන යනකොට ඒ කොට්ටාස සභාවේ පළවෙනි ඉල්ලීම බවට ප්‍රධානතම ඉල්ලීම බවට පත් වෙලා තිබුණේ මේ වසා දමා තියෙන සම්පකාර කඩේ නැවත විවෘත කරලා දෙන්න කියන ඉල්ලීම තමයි තිබුණේ. අද ඒ මල්පල ගැන්වෙලා තියෙනවා. වරකපල විද්‍යා සම්පකාර සමිතියේ ගරු සභාපතිතුමා, ගරු අධ්‍යක්ෂක මණ්ඩලය, විධායක ඇතුළු සමස්ත සේවක මණ්ඩලයම එකට එකතු වෙලා අද පුළුවන්කම ලැබිලා තියෙනවා මේ තුන්තොට ප්‍රදේශයට, මේ වැටදෙක ප්‍රදේශයට, ඒ වගේම ඉඹුලෝවිට, කොළඹුව මේ සෑම ප්‍රදේශයකම ජනතාවට ඉතාමත් පහසු මිලට ඉතාමත් උසස් තත්ත්වයේ තමන්ගේ අවශ්‍ය පරිභෝජන භාණ්ඩ ගන්න වෙළඳසැලක් දැන් විවෘත වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක ඔබ ලබපු විශාල ජයග්‍රහණයක්.